හෙලෝ අයිබෝන් කොහොමද ඔයගලන්ට? තම්බ්නේල් එක දැක්කම ඔයගොල්ලෝ දන්නවනේ අපි මේ කොහෙද යන්නේ කියලා. ඔව් හරියටම හරි. අපි යන්නේ ලෝකේ තියෙන වේගවත්ම රෝලර් කෝස්ටර් එකේ යන්න තමයි හදන්නේ. මේක තියෙන්නේ අබුඩාබි වල යස් වර්ල්ඩ් එකේ මේ ෆෙරාරි වර්ල්ඩ්. මේකට යන විදිහවල් දෙක තුනක්ම තියෙනවා. ඩුබායි වලින් ඉඳන් ඔයගොල්ලෝ යනවා නම් ඔයගලන්ට ඉබන් බතූත වලින් බස් එකක් ගන්න පුළුවන්. බස් නම්බර් එක E101. මේ බස් එක අරගෙන ඔයගලන්ට නෝල් කාඩ් එක ටැප් කරලා දිරම් 25ක් වගේ තමයි වෙන්නේ. නෝල් කාඩ් එක ටැප් කරලා බහින්න පුළුවන් ශහම විලේජ් කියන ස්ටොප් එකකින්. ඒ ස්ටොප් එකෙන් බැහැලා ටැක්සි එකක් ගත්තා නම් හරිම ලේසි යන්න. ටැක්සි එකට සාමාන්‍යයෙන් දිරම් 35ක් 40ක් වගේ වෙනවා. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් අල්ගුබෙයිබ වලින් ඒකත් ඩුබායි වලින්ම තමයි. ඩුබායි අල්ගුබෙයිබ වලින් E100 කියන බස් එක ගන්න. ඒකත් අබුඩාබි සෙන්ට්‍රල් බස් ස්ටේෂන් එකට තමයි යන්නේ. ඒකෙන් අබුඩාබි සෙන්ට්‍රල් බස් ස්ටේෂන් එකෙන් බැහැලා අබුඩාබි කාඩ් එකෙන් ටැප් කරලා ඔයගොල්ලෝ බහින්න ඕනේ යස් මෝල් ස්ටොප් එකෙන්. ඒක සම්බන්ධයෙන් විනාඩි 45ක 60ක වගේ ගමනක්. එතකොට මේ ෆෙරාරි වර්ල්ඩ් එක තියෙන්නේ යස් මෝල් එක ගාවම තමයි. එහෙම නැත්නම් ලේසිම ක්‍රමය තමයි ඕන් වෙහිකල් එකක. එහෙම නැත්නම් ටැක්සි එකක යන එක. එකෙන් ගියා නම් හරිම ලේසි සාමාන්‍යයෙන් විනාඩි 60ක් පැයයි කාලක් වගේ වෙලාවක ඇතුළත ඔයගලන්ට යන්න පුළුවන්. එහෙනම් යන් අපිත් එක්ක Ferrari World. Introducing අපේ හොඳම යාළුවෝ තුන්දෙනා. අපි දැන් ඉන්නේ යස්මෝල් එක ඇතුලේ. යස්මෝල් එක ඇතුලේ රෙස්ටොරන්ට්ස් ගොඩක් තියෙනවා. ඔයගලන්ට එකකින් කෑම පර්චේස් කරන්න පුළුවන්. හැබැයි මේක ඇතුලේ රෙස්ටොරන්ට්ස් වල කෑම නම් චුට්ටක් එක්ස්පෙන්සිව්. මම සජෙස්ට් කරන හොඳම දේ තමයි ඔයගලන්ට එළියෙන් මොන හරි මේ බඩ පිරෙන දෙයක් කාලා එන්න කියලා. මොකද ඔයගොල්ලෝ රයිඩ්ස් යනකොට මේ වෙලාවේ මොන හරි කෑවොත් ඒක ගොඩක් ඉෆෙක්ට් වෙනවා ඔයගලන්ට. මේ ඔයගලන්ට වොමිටිං වලට උනත් එන්න ඉඩ තියෙනවා. ඒක නිසා හොඳම දේ තමයි මෝල් එකට එන්න කලින් මොන හරි කාලා බඩ පිරෙන්න කාලා එන්න කියලා. අපි දැන් මේ ලොබි එකට ඇවිල්ලා ඉන්නේ. මෙතන ඉස්සරහ තමයි ටිකට් කවුන්ටර් එක තියෙන්නේ. මෙතනින් ටිකට්ස් අරගෙන තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. මේකේ මේ ඉස්සරහ මේ තියෙන ඉන්ටීරියර් දැක්කම ඒක වෙනමම විදිහට ෆීල් වෙනවා. අපි යන දවසේ per adult ticket price එක තිබුණේ ඩිරාම් 325යි. නමුත් අද මම වෙබ්සයිට් එකේ බලනකොට ticket price එක අප්ඩේට් වෙලා තිබුණා ඩිරාම් 345කට. මේ අපි දැන් යන්න හදන්නේ ෆෝමියුලා රෝසා කියන රයිඩ් එක. මේක තමයි මේකේ තියෙන ත්‍රිලින්ග්ම රයිඩ් එක. සාමාන්‍යයෙන් මේ රයිඩ් එක යන ලොකු සෙනගක් ඉන්නවා. මොකද මේක තමයි ෆාස්ටස්ට්ම රෝලර් කෝස්ටර් එක මේ ලෝකේ තියෙන. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ රයිඩ් එක යන්න කලින් ඔයගලන්ට ටයිම් එකක්, ඒ කියන්නේ ස්ලොට් එකක් බුක් කරගන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ලොකු වේටිං ටයිම් එකක් නැහැ. ඉක්මනටම ඔයගලන්ගේ ස්ලොට් එක බලලා ඒ වෙලාවට ගිහිල්ලා හිටියම ඔයගලන්ට ඒ වෙලාවටම රයිඩ් එක යන්න පුළුවන්. මේ රයිඩ් එක ගැන නම් කතා කරලා වැඩක් නෑ ගයිස්. මේක මාරම ත්‍රිලිං රයිඩ් එකක්. ඔයගලන්ට කියන්න එක දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් බෙල්ල සීට් එකට තද කරලා හේතු කරලා තියාගන්න. මොකද මේකේ ලොන්ච් එක ඒ තරම්ම ස්පීඩ් මේ රයිඩ් එකේ යනකොට ඔයගලන්ට එහෙම නැත්තම් බෙල්ලවත් කෙලින් කරගන්න බැරි වෙනවා.
මෙතන ත්‍රිලිං රයිඩ්ස් වලට අමතරව ෆැමිලි ඒරියාස් තියෙනවා. එතකොට පොඩි ළමයින්ට උනත් යන්න පුළුවන් රයිඩ්ස් තියෙනවා. කලින් පෙන්නුවේ අපි ඒ වගේ පොඩි ළමයින්ට උනත් යන්න පුළුවන් රයිඩ්ස්. එතකොට මේ ඊට අමතරව තව තියෙනවා රෙස්ටොරන්ට්ස් තියෙනවා, ෆොටෝ ලොකේෂන්ස් තියෙනවා. හරිම ලස්සන ෆොටෝ ලොකේෂන්ස් තියෙනවා. ඔයගලන්ට ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. අපිට ගොඩක් රයිඩ්ස් වීඩියෝ කරන්න බැරි වුණා. මොකද ඒගොල්ලෝ ඩිවයිසස් allow කරන්නේ නැහැ රයිඩ්ස් යනකොට. අපි ඩිවයිස් සමහර ඩිවයිසස් ලොකර් එකේ දාලා යන්න ඕනේ. අදට මේ vlog එක මෙතනින් ඉවරයි. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක enjoy කරා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයගොල්ලෝ පරිස්සමෙන් සතුටින් ඉන්න.